අයිබෝවන් බොහෝ දෙනෙක්ගේ ඉල්ලීම මත ක්ලාසිකල් ගිටාර් සීරීස් එකක් ලෙසන් සීරීස් එකක් කරන්න ප්ලෑන් කරා. ඉතින් මේ අද පළවෙනි දවස. ඉතින් සමහර අයට ආර්ථික අපහසුතාවල් තියෙන ළමයි ඉන්නවා, දුර ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒ සේරම සලකලා ඉතින් අනිත් එක YouTube හරහා මොන හරි ලබා දෙන ගමන් ඉතින් ඒකෙනුත් මොකක් හරි කරන්න තමයි හිතුවේ. ඉතින් මේක යන්නේ මේන්ලි ක්ලාසිකල් ගිටාර් යන්නේ. ඊට පස්සේ මම මෙතඩ්ස් දෙකක් හෝ තුනක් දැනට මේකට දාගන්න බලනවා. ඉතින් ඉස්සරහට ඒක තව පොඩ්ඩක් වැඩි වෙනවා. ඉතින් අපි මුලින්ම මේක කරමු. හරි. මේක අපි මුලින්ම කරමු. නෝට් එකේ නම් මේ ස්ට්‍රින්ග් එකේ නම් අද කරනවා. හරි. හරි. ඉස්සරින්ම මේක වෙස්ටර්න් මියුසික් මූලික කරන් යන්නේ. එතකොට ඒ නෝට් වැලියුස් ප්‍රොජෙක්ට් එකක් කියන්නේ මොකද්ද? ඒ වගේ දේවල් නෝට් වැලියුස් ඒ හරහා ඒ යම් කිසි ක්‍රමයකට උගන්වන්න කියලා තමයි මම බැරි. මොකද ඒක හොඳයි. කාට හරි මේක ඉගෙනගෙන ඉම්ප්‍රූව් වෙලා විතර රටකට ගිහිල්ලා හරි මොකක් හරි කරන්න. ඉතින් වෙස්ටර්න් මියුසික් ඉගෙනගෙන තියෙන එක හොඳයි. යම් කිසි පොඩි තියරි කොටස් මේකට ඇඩ් වෙනවා. හරි. අපි ෆස්ට් ලෙසන් එකට යන්න. පළවෙනියට තියෙන්නේ නෝට් වැලියුස්. මම මේ කතා කරන අතරතුර මම ලියපු නෝට් එක පැත්තකින් දානවා. හරි. හරි. නෝට් වැලියුස්. එතකොට මේ ෆස්ට් එකේ තියෙනවා ප්‍රොජෙක්ට්. හරි. ප්‍රොජෙක්ට් එක තියෙන්නේ අපි ප්‍රොජෙක්ට් කියලා කියනවා ඉංග්ලන්ඩ් වල සාමාන්‍ය ඉංග්ලන්ඩ් වගේ රටකට ගත්තොත් ප්‍රොජෙක්ට් කියලා අපි පාවිච්චි කරනවා. හරි. මේක ලෝකෙන් පාවිච්චි කරනවා. හැබැයි සමහරවිට ඇමරිකාව වගේ රටකට ගියොත් එයාලා කියනවා පාට නෝට් කියලා. හරි. ඊට පස්සේ දෙවෙනි නෝට් එක මිනි. එතකොට ප්‍රොජෙක්ට් එකේ තියෙනවා නිකන් බෝලයක් වගේ ඇඳලා ඒක පාට කරලා උඩට ඉරක්. මම මේ අර තේරෙන විදිහට අර දන්න සිංහලෙන්ම කියනවා. මොකද මේක තේරෙන්න ඕන හැමෝටම තේරෙන්න නිසා. ඉතින් එතකොට ඇතුලේ බෝලයක් පාට කරලා ඒකට ඉරක් ගහලා තිනවා. ඒක ප්‍රොජෙක්ට්. ඒක දෙවෙනි නෝට් එක මිනිම්. ඒක ඇතුලේ පාට කරලා නැහැ. හැබැයි බෝලයක් මේ බෝල ඇතුලේ පාට කරලා නැහැ. හැබැයි ඉරක් ගහලා තියෙනවා. ඒක මිනිම්. ඊළඟ එක ඩොටඩ් මිනිම්. එතකොට බෝලයක් තියෙනවා. ඒකට ඩොට් එකක් තියෙනවා. ඒ කියන්නේ බෝලයයි ඉරයි ඩොට් එකයි. ඒකෙත් ඇතුලේ පාට කරලා නැහැ. ඊට පස්සේ හතරවෙනි නෝට් එක නිකන් බෝලයක් තියෙනවා. ඒක empty ඇතුලේ පාට කරලා නැහැ. ඒකට ඉරක් මොකක්වත් සම්බන්ධ වෙලා නැහැ. හරි. ඒක semi brief. හරි. මම නිකන් දැන් මේ එක හැම නෝට් එකකම වටිනාකමක් තියෙනවා. අපි කියනවා නෝට් වැලියුස් කියලා. එතකොට ප්‍රොජෙක්ට් එකේ වැලියු එක 1 count. ඒ කියන්නේ එකයි. count කියන්නේ අපි count කියන්නේ ගණනව කියන එකනේ. එතකොට count කියන්නේ අපි 1 2 3 4 අපි එකක් ගන්න ගියොත් 1 දෙකක් ගන්න ගියොත් එනේ 2 count 1 2 එහෙම තමයි. දැන් අපි මුදල් වල රුපියල් වලින්නේ වටිනාකම දාන්න. එතකොට මෙතන counts වලින් දාන්නේ. ඒ වගේ තමයි. හරි. එතකොට මිනිම් එකක count එක අපි මේ මියුසිකල් වර්ඩ් ම පාවිච්චි කරමු ඉස්සරහට. එතකොට count එකක් මිනිම් එකක count එක 2 counts. ඒකට තව නමක් කියනවා මිනිම් එකට half note කියලා. හරි. ඒක යන්නේ 1 2. එතකොට එච්චරක් වටිනවා මේ නෝට් එක. ප්‍රොජෙක්ට් එක 1. එච්චරක් වටිනවා. මිනිම් එක 1 2. ඊට පස්සේ dotted minim. මිනිම් එකකට පිටිපස්සෙන් ඩොට් එකක් එනවා. ඒක මිනිම් එකක් වෙන්නත් පුළුවන් ඕනම නෝට් එකකට වෙන්න පුළුවන්. ඒ ඩොට් එකක් දාපුවම මේ එකට අපි කියනවා dotted minim කියලා. ඒක 3 counts. 1 2 3. ඒ 3 වෙන්නේ කොහොමද කියලා මම කියන්න. ඊට පස්සේ semi brief. ඒක අපි whole note කියලා කියනවා. ඒක 4 counts. 1 2 3 4. එච්චරක් වටිනවා semi brief එක. හරි. ඊට පස්සේ dotted notes කියලා මම වෙනම යටින් දාලා තියෙනවා. අපි මම එක්සැම්පල් එකකට අරන් තියෙනවා dotted minim එක. ඒක දාලා මම අර දෙකක් ඇඳලා ඒක
මාක් කරලා අනිත් පැත්තට එකක් ඇඳලා තියෙනවා. හරි. එතකොට මේ dotted note එකකින් වෙන්නේ දැන් dotted minim එක තමයි example එකට ගත්තේ. minim එකක් 2 counts වටින්නේ 1 2. එතකොට ඒකට dot එකක් එනවා කියන්නේ ඒ අදාළ note එකේ value එකේ භාගයක් අයිති වෙනවා value එක වගේ භාගයක් අයිති වෙනවා මේ dot එකට. උදාහරණයක් මිනිම් එක counts 2යි න dot එක count 1යි. ඒ කියන්නේ දෙකෙන් භාගයක් ගත්තම 1යිනේ. හරි. එතකොට full value එක වෙනවා 3. එතකොට dotted minim එක සම්පූර්ණ වටිනාකම counts 3යි. හරි. අපි නිකන් semi brief එකකට දැම්මොත් කියනවා dotted semi brief. එතකොට dotted semi brief එකකට දැම්මම semi brief එක 4යි dot එකක් තිබ්බම ඒක 6ක් වෙනවා full value එක. එතකොට ඒක වෙන්නේ semi brief එක 4යි dot එකක් දාපම semi brief එක වගේ ඒ වටිනාකමෙන් භාගයක් dot එකට add වෙනවා. එතකොට අරක 4යි dot එක 2යි full value එක 6යි. හරි. එහෙම තමයි යන්නේ. හරි. හරි. ඊට පස්සේ තියෙනවා time signatures තියෙනවා. time signatures කියන්නේ අපි කියන්නේ මේ time සමහර timing කියන එක වචන කියන. එතකොට time signatures කියන්නේ උදාහරණයක් අපි කියනවා 68 කියනවා 44 කියනවා 34 කියනවා 78 ඔය හැම එකක්ම time signature. හරි. එතකොට ඒක හැදෙන විදියක් තියෙනවා. හරි. දැන් අපි 44 ගත්තොත් මම පළවෙනි එකට දාලා තියෙනවා ඉර උඩේ දැන් 4 ඉරක් ගහනවා ආය 4ක් යට තියෙනවා 44. එතකොට ඉර උඩ තියෙන ඉලක්කමේ වෙන එකක් තියෙනවා. ඒ කියන්නේ ඒකෙන් අදහස් කරන දෙයක් තියෙනවා. එතකොට ඒකෙන් අදහස් කරන්නේ how much කීයක්ද. එතකොට ඉර යටින් යට 4 තියෙනවා. ඒකෙන් අදහස් කරන්නේ what kind of. ඒ කියන්නේ මොන જાතියද මොන වගේද ඒ වගේ එකක්. හරි. එතකොට 44 කියන්නේ හැම වෙලාවෙම මතක තියාගන්න ඉර යට 4 තියෙනවා කියන්නේ හැම time signature එකකම ඒක crochet වලට සම්බන්ධ දෙයක්. ඒක crochet වලින් කියන්නේ ඒ කියන්නේ crochet වලට සම්බන්ධ දෙයක් කියලා දැනට මතක තියාගන්න. ඒ කියන්නේ crochet වලින් මොන හරි එකක් වෙන එකක්. හරි. මම මේ සරලවම කියන්නේ. හරි. ඊට පස්සේ අපි 44 කියද්දි එතකොට what kind of කියද්දි ඉර යට එතන 4 තියෙනවා. එතන 4ක් මේ 4 තිබ්බට අපි ඉර යට time signature එක ඉර යට තියෙන එකකට නමක් තියෙනවා. දැන් මේ 4 තිබ්බම ඒක crochet. උඩ එතකොට ඉර උඩ how much කීයක්ද? එතකොට 44 කියන්නේ 4 crochets in a bar. එතකොට ඉර යට 4ක් තියෙනවා crochet උඩ 4. එතකොට 4 crochets. එතකොට 4 crochets in a bar. එතකොට crochet 4ක වටිනාකමක් තියෙනවා. ඒක තමයි 44. ඒ crochet 4 කියන්නේ 1 2 3 4 එච්චරක් වටිනවා 44 කියන එක. ඒක තමයි කියන්නේ. හරි. ඊට පස්සේ අපි ගත්තොත් 3 4. හරි. ඒ විදිහටම අපිට ඇප්ලයි කරන්න පුළුවන්. ඉර යට 4 තියෙනවා. එතකොට අපි දන්නා crochet සම්බන්ධ මොකක් හරි කියලා. එතකොට crochet ඉර උඩ තියෙනවා 3. එතකොට crochets 3යි. එතකොට 3 4 කියන්නේ 3 crochets in a bar. crochet bar එකකට crochets 3ක වටිනාකම. හරි. ඒක අපි ගනින්නේ දැන් crochet මේ 3 4 එකක් count කරන් 1 2 3 1 2 3 ඒ වගේ තමයි යන්නේ. හරි. ඊට පස්සේ 2 4 කියන්නේ එතනත් ඉර යට 4 තියෙන්නේ. එතකොට දන්නවා crochet උඩ 2 තියෙන්නේ crochets 2යි. එතකොට 2 crochets in a bar. bar එකකට crochets 2ක වටිනාකමක් තියෙනවා. 2 4 කියන්නේ. හරි. එතකොට 6 8 දැන් වෙනස් වෙලා තියෙනවා. දැන් ඉර යට 8 තියෙන්නේ. හරි. එතකොට ඒ 8 කියන්නේ square කියලා මතක තියාගන්න. හරි. හරි. square කියලා මතක තියාගන්න දැනට. එතකොට මම කියන්නේ square එකක් කියන්නේ
මේ මොකක්ද කියන එක මේ එතකොට quavers 6ක් හරි quaver එකක් කියන්නේ project එකෙන් භාගයක්. එතකොට project එක එකක් නම් quaver එකක් භාගයක් වෙන්නේ. ඒ කියන්නේ භාගේ වටිනාකම half value භාගයක්. ඒක තමයි quaver එකක් කියන්නේ. එතකොට quaver ඒවා 6ක් තමයි 6/8 කියන්නේ. එතකොට උඩ 6 තියෙනවා. එතකොට අපි කියනවා how much කියලා. ඒ කියන්නේ ඊර උඩ ගත්තම 6 තියෙන්නේ. එතකොට 6යි. ඊර යට ගත්තම මම කිව්වා මොකක් හරි ඔය නමක් එන්නේ. ඒතන ඉලක්කමක් තිබ්බට ඒකේ අයිඩියා එක නමක් එන්නේ. එතකොට quaver. ඒක quaver. එතකොට 8 ඉර යට 8 කියන්නේ මතක තියාගන්න මොකක් හරි quaver සම්බන්ධ මොකක් හරි දෙයක් තමයි. එතකොට quaver 6යි. හරි. බාර් එකකට quaver 6යි. ඒතකොට 6/8 කියන්නේ 6 quavers in a bar. බාර් එකකට quavers 6ක වටිනාකමක් තියෙනවා. හරි. ඊට පස්සේ 3/2. දැන් මෙතනත් වෙනස් වෙලා තියෙනවා. උඩ ඉර උඩ 3. එතකොට ඒක මොකක් හරි හෝ 3ක් කියලා ගන්නවා. ඒතර ඉර යට. දැන් 2 තියෙන්නේ. 2 කියන්නේ මිනිම්. මොකක් හරි මිනිම් සම්බන්ධ එකක් තමයි කියලා මතක තියාගන්න. එතකොට 3/2 කියන්නේ 3 minims in a bar. බාර් එකකට මිනිම් 3ක වටිනාකම තියෙන මොකක් හරි මියුසික් එකක් හරි එහෙම ප්ලේ එහෙම එකක්. හරි. හරි. දැන් ටයිම් සිග්නේචර්ස් කියන්නේ ඕක තමයි. ඔය දැන් අපි 4/4 කියන්නේ මොනවද කියලා දන්නේ නැතුව හිටපු අයට මම පොඩ්ඩක් කිව්වේ. හරි. හරි. ඊට පස්සේ අපි කෙලින්ම ගිටාර් එකට යනවා. සාමාන්‍යයෙන් මේ ගිටාර්ගේ පාස් ලොකුවට එහෙම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි ක්ලාසිකල් ගිටාර් එකේ දේවල් ටික කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හරි. එතකොට ස්ටෑන්ඩඩ් ටියුනින් කියලා මම ලියලා තිනවා. ස්ටෑන්ඩඩ් ටියුනින් කියන්නේ ඒක ස්ටෑන්ඩඩ් එකක්. ඒක තියෙන්න ඕන. තියෙන්න ඕන කියන්නේ ඒක සාමාන්‍ය ගිටාර් එකක් ගත්තම ඒ ටියුනින් තමයි අපි බේසික් ඉගෙන ගන්න. හරි. ස්ටෑන්ඩඩ් ටියුනින් කියන්නේ මොකද තව ටියුනින් වර්ග තියෙනවා. අපි ස්ටෑන්ඩඩ් ටියුනින් දැනගත්තම එතනින් වෙනස් වෙන ටියුනින් වලට මම මේ දැන් නම කියන්නේ. එතකොට ස්ටෑන්ඩඩ් ටියුනින් කියන්නේ ගිටාර් එකකට නියම කරලා තියෙන ටියුනින්. ස්ට්‍රින්ග්ස් 6ට ටියුන් 6ක්. ඒ කියන්නේ නෝට්ස් 6ක්. එතකොට අපි මේ ෆස්ට් ස්ට්‍රින්ග් කියන්නේ මේ ගිටාරේ යටින් ඉඳන් මේ ස්ට්‍රින්ග් එකේ ඉඳන් කවුන්ට් කරන්න මේක 1 මේක 2 3 4 5 6 එහෙම තමයි පටන් ගන්න යට ඉඳන් යට එකට තමයි 1 කියන්නේ. හරි. එතකොට අපි මේ යට එක නෝට් එක E. ඒකට අපි කියනවා E first. ඊට පස්සේ second නෝට් එක second string එක. ඒක open නා. open කියන්නේ අපි මුකුත් මෙහෙන් අල්ලන්නේ නැතුව නිකන් play කරපුවම. එතකොට ඒක B. ඊට පස්සේ third එක G. ඊට පස්සේ fourth එක D. ඊට පස්සේ fifth එක A. sixth E. I. first E. second B. third G. fourth D. fifth A. sixth E. तो आप ना E first, B second, G third, D fourth, A fifth, E sixth. हरी गिटार प्ले කරද්දී left hand right hand කියලා තියෙනවා. හරි. එතකොට මම right hand guitarist කෙනෙක්. ඒක පටල ගන්න එපා. මේ සාමාන්‍යයෙන් වැඩිපුරම ඉන්නේ right hand guitarist ලානේ. ඒක අනිත් පැත්ත මම මේ කියනවා අනිත් පැත්තට මාරු වෙනවා left hand play කරන කෙනෙක් ඉන්නවනම් මම කියන්නේ මේ මම මේ දකුණු අත ප්ලග් කරන්නේ දකුණු අතින් left hand එකේ ඉන්න මේ ප්ලග් කරන්නේ වම් අතින්. ගිටාර් එකේ අනිත් පැත්තට හැරෙනවා. හරි. එතකොට මම මේ මගේ left hand එක ගැන කියන්නම්. මේකෙන් අපි අල්ලන්නේ ඒකින්ද මේක මුකුත් කියන්නේ නැහැ. මේක 1 කියලා කියනවා. මේක 2, මේක 3, මේක 4. මෙච්චරයි. 1 2 3 4. හරි. ඊට පස්සේ අපි right hand එක කියනවා. මේක අපි මහපට ඇඟිලි කියනවා thumb. මේක index. මේක middle finger එකට කියනවා මේ finger එකට කියනවා
I මේක middle finger එකට M මේක ring finger එකට කියනවා A මේකටත් කියනවා C කියලා මේ අපි කියන සිතිනේ ඇඟිල්ල කියනවා ඒකට C කියලා කියනවා ඒක දැනට ඕනේ මේ ටික මතක තියාගන්න එතකොට P P I M A හරි එතකොට අපි notation එක ලියලා මොන ඇඟිල්ලෙන්ද play කරන්න ඕන කියලා ඉස්සරහට කතා කරන්නේ මේ left hand එකෙන් 1 2 3 4 right hand එකේ fingers යනවා නම් P I M A හරි එහෙම තමයි යන්නේ හරි හරි එතකොට ඒ ටික එහෙමයි එතකොට මම තව අපි අපේ course මේ classical guitar from zero එතකොට මේ පොත තමයි මම මුලින්ම follow කරන්න බලාපොරොත්තු වෙන්නේ මේක solo guitar playing 4th edition එක හරි මෙතන උඩ තියෙන 4th edition මේක මම free ගන්න පුළුවන් link එකක් දාන්න description එකේ හරි මේක සාමාන්‍යයෙන් මේක standard එක සාමාන්‍යයෙන් grade 7 8 අතරවත් තියෙනවා සාමාන්‍යයෙන් 6 7 8 අතර තියෙනවා මම කියන්නේ pieces එහෙම මේකේ පිළිවෙල හොඳයි ඒක මම මේ තෝරගත්තේ. ඉතින් මේකේ මම description එකේ දාන්නම් මේකේ දැන් ඉස්සරහට අපි කතා කරන්නේ මේකේ page numbers හරි exercise numbers කියලා තමයි ඒ exercise එක මම මෙහෙම number එක කියලා play කරනවා. එතකොට ඔයාලා මේක PDF එක print කරගෙන ඒ number එකේ විදිහට play කරන්න ඕන. හරි. දැන් play මේකේ තියෙනවා මේක පොඩ්ඩක් කියවන්න. හරි. එතකොට මේකේ guitar එකේ parts උත් දාලා තියෙනවා. ඉඳ ගන්න පොසිෂන් මම පොසිෂන් එක අද කියන්න හරි මෙතන තියෙනවා මේ මෙයාලා ෆොටෝ එකක් දාලා තියෙනවා left hand right hand ඒකට කියන නම් left hand එක 1 2 3 4 right hand P I M A ඒව තියෙනවා හරි මම hand position කරන්නම් අද නිකන් basic එකෙන් පටන් ගමු ලොකුවට දැනට හිතන්න එපා හරි ඊට පස්සේ අපි යනවා beginning to read music හරි මෙතනින් පටන් ගමු ඒක page number එක 15 හරි මම මේ පොත බලාගෙන කියා දෙන්නේ ඔයාලා එතකොට print out එකක් කරා මේ පොත බලා ගන්න ඕන හරි beginning to read music හරි page එක 15 සමහරට මේ මේ ඉන්ටර්නෙට් එකේ ගන්න ඒක සමහරට මේ ඉස්සරහට පිටු අඩු වෙන්න පුළුවන් හැබැයි මේ beginning to read music lesson wise ගත්තොත් 3 කියලා තියෙනවා හරි page number එක 15 හරි මේකේ තියෙනවා හරි මේකේ තියෙනවා clef sign එක තියෙනවා හරි හැමෝම නිකන් සමහර අය දැක music කරන හුඟක් අය දන්නවා සමහර අය නිකන් සමහර stickers එහෙම ගහලා දෙනවා වාහනවල මේ sign එක ගොඩක් අය දැකලා තියෙනවා. ඒකෝර මේක clef sign, treble clef කියලා කියනවා, G clef කියලා කියනවා. G clef කියන්නේ මේක G note එකේ ඉඳන් තමයි ලියන්න පටන් ගන්නෙ. ඒක තමයි කියන්නේ එහෙම. ඒකෝර G note එක මොකක්ද කියන එක මම අද කියන්නම්. ඒකෝර ඒක නිකන් ඔයාලා දැනගැනීම පිණිස පමණයි තියෙන්නේ. හරි. ඊට පස්සේ තියෙනවා අර අකුරු ටිකක් දාලා E F G A B C D E. හරි. හරි. ඒ notes ටිකක් තියෙනවා. හරි. මේ ඉංග්‍රීසි ටික පොඩ්ඩක් කියවන්න මම මේක සිංහලෙන් ඔයාලට තේරෙන විදිහට තමයි කියා දෙන්නේ. හරි. ඊට පස්සේ තියෙන lines කියලා. එතකොට මේ clef එක දාන එකේ ඔයාලා දන්නවා මේ ඉරි පහක් තියෙනවා. ඉරි පහ. එතකොට ඉරි දෙකක් මැද්දේ space එකක් තියෙනවා. space හතරක් තියෙනවා. එතකොට මේ clef එකකුත් ලියලා music එකක් ලියලා ඒ ටිකට අපි කියනවා staff කියලා. නැත්නම් stave කියනවා. ඒක stave කියලා තමයි පාවිච්චි කරන්නේ. ඒගොල්ලෝ මේ music ලියන ওই notes තියෙන හැම එක ඒවල් ලියලා තියෙන clef එක ඇඳලා එහෙම තියෙන එකට අපි කියනවා staff නැත්නම් stave කියලා තමයි කියන්නේ. හරි. එතකොට lines ඒ stave එක ඇදලා තියෙන්නේ මෙතන තියෙන lines කියලා. lines පහක් තියෙනවා. E G B D F මතක තියාගන්න මේ lines කියන්නේ guitar strings නෙමෙයි. මේ western music ලියන්න අපිට read කරන්න හදාපු
පහසු ක්‍රමයක්. මේ ස්ට්‍රින්ග්ස් අයත් මේ ස්ට්‍රින්ග්ස් එක පටල ගන්න එපා. හරි. මෙතන E G B D F ඒ ලයින්ස් උඩ තියෙන නෝට්ස්. හරි. ඒක ලයින් එකක් උඩ කියන්නේ ලයින් එකක් ක්‍රොස් වෙන්න අදිනවා. ලයින් එකක් කැපෙන්න අදිනවා. ඒක තමයි ලයින්ස් කියන්නේ. එතකොට ස්පේසස් කියන්නේ between two lines. එතකොට lines දෙකක් මැද. ඒකට අපි ස්පේස් එකක් කියනවා. ඒ ස්පේස් එක අහුවෙන්න line එක cross වෙන්නේ නැතුව මේ ස්පේස් එක ඇඳපුවම කියනවා අපි ස්පේස් කියනවා. ස්පේසස් තියෙනවා හතරක්. ඒතකොට lines පහක් තියෙනවා. ස්පේසස් හතරක් තියෙනවා. ඒක තමයි බේසික්. ඒතකොට lines වල තියෙන notes E G B D F ස්පේස් වල තියෙන්නේ F A C E. හරි. ඒතකොට ස්පේසස් වල තියෙන එක හරි. එහෙම notes තියෙනවා. අපි දැන් මේ පළවෙනියට කවර් කරන්නේ මේ ඕපන් notes ටික. අපි කිව්වේ මේ ස්ටෑන්ඩඩ් ටියුනින් කියලා අපි නිකන් කතා කරේ notes E B ඕපන් notes G D A E. හරි. මම මේ ස්ටෑන්ඩඩ් ටියුනින් කියන්නේ තව ටියුනින් වර්ග තියෙනවා. ස්ටෑන්ඩඩ් ටියුනින් වලින් වෙනස් වෙන ඕනම ටියුනින් එකක් අපි කියනවා ඔල්ටර්නේටිව් ටියුනින්. ඒ කියන්නේ මේ E B G D A E වලින් වෙනස් වෙන සමහර අය මේ 6 note එක D වලට ටියුන් කරනවා. එක එක. ඒකට එහෙම වුණාම ඒක ස්ටෑන්ඩඩ් ටියුනින් නෙමෙයි. ඒක ඔල්ටර්නේටිව් ටියුනින් කියලා අපි කියනවා. හරි. ඒක නිකන් දැනගන්න. ඒ වගේ කරුණු මම ওই මැදින් මැද කතා කරනවා. ඒ නිසා මේක මුළු ප්‍රෝග්‍රෑම් එකම බලන්න කියලා මම කියනවා. හරි. ඊට පස්සේ අපි ටයිම් මෙතනක් තියෙනවා. එතකොට මම දැන් 6 page number 16. හරි. එතනක් තියෙනවා time and counting කියලා ලියලා. හරි. quarter note, half note, dotted එතකොට crochet minim, dotted minim, all note ඒවා තේරුම් තියෙනවා. ඒ ටිකත් ඔයාලට එතනින් බලා ගන්න පුළුවන්. හරි. එතකොට exercise 1 කියලා තියෙනවා page එක 16. exercise 1 එක තියෙන්නේ 4/4 rhythm එකක් ලියලා තියෙනවා. ඒක notes ටිකක් එකම note එකක් ලියලා තියෙනවා. හරි. එතකොට බලන්න 17 page එක 17 page එකේ තියෙනවා the upper three strings කියලා. හරි. ඒකත් පොඩ්ඩක් බලන්න. මොකද ඒකේ තමයි notes ලියලා තියෙන්නේ. එතකොට first string E මේ first එක ගැන කතා කරනවා. එතකොට B second string G third string. හරි. ඒ notes ලියලා තියෙන staff එකේ නැත්නම් stave එකේ කොහෙද කියලා තියෙනවා. අපි first note එක ගත්තොත් E අපි යටින් නම් ගණන් කරන්නේ කීවෙනි space එක. space කියන්නේ lines දෙකක් මැද. 1 2 3 4 හතරවෙනි space එකේ තමයි E note එක තියෙන්නේ. මේ guitar එකේ first E first එක. මේක වෙන තැන් වලක් තියෙනවා මේ range එකේ මේ E එක අපි ඊට පස්සේ කතා කරමු. දැනට ඔයාලා මතක තියාගන්න E එක මෙතන ලියලා තියෙන්නේ මෙයා මේ E එක. එතකොට B එක කියලා තියෙන line එකක් cross වෙන්නේ. එතකොට අපි line කියලා කියනවා on the line line එකේ තියෙන note එක. එතකොට යටින් ඉඳන් ගණන් කරොත් third line එකේ තමයි B එක තියෙන්නේ. second string. ඊට පස්සේ third string second line එකේ. third string කියන්නේ G note එක. හරි. ඒක staff එකේ තියෙන්නේ stave එකේ නැත්නම් stave එකේ තියෙන්නේ G එකේ. හරි. G එකේ තියෙන්නේ second line එකේ. හරි. දැන් මේ notes තුල දැන් අපි පාවිච්චි කරනවා. හරි. එතකොට දැන් මේ අපි ආයේ බලන්න exercise 1. හරිද? එතකොට ඒක ලියලා දෙන music එකක්. ඔයාලා බලන්න මේ notes මේ අපි මෙහෙම මේ stave එක දිගට ඇදෙද්දි මෙහෙම ඇදෙද්දි අපි line එකක් කියනවා. හරි. ඒ exercise 1 එකේ තියෙන stave එකට අපි line එකක් කියලා කියන්න පුළුවන්. හරි. එතකොට මේ stave එක බෙදලා තියෙනවා. notes 4කින් හෝ 4 notes 4ක value එකකින් තියෙන notes වලින් පස්සේ බෙදලා තියෙනවා ඉරකින්. හැම එකකින් බලන්න. එතකොට මෙතන ඒ ඉරක අපි බෙදලා තියෙන එකට කියන්නේ bar එකක් කියලා. හරි. එතකොට මේකේ bars තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. bar එකක් කියන්නේ
ඒ ස්ටේව් එක බෙදලා තියෙනවා එහෙම. නෝට්ස් වලට නෝට්ස් ඇතුලේ තියෙනවා ඒ බාස් දෙකක් මැද්දේ එකක් අතරෝ. එතකොට අපි කියනවා ඒ බාර් එකක්. ඒ ඇතුලේ තියෙන නෝට්ස්. හරි. එතකොට අපි ගෝ 4/4. එතකොට කලින් කතා වුණා 4/4. 4/4 කියන්නේ 4 projects in the bar. එතකොට 4/4 යන්නේ count එක 1 2 3 4. මෙතන බලන්න මේ 1 2 3 4 කියන එක අයිති වෙන්නේ එක බාර් එකකට විතරයි. මම කියන්නේ notes ටික ගණන් කරද්දි ඊළඟ එකටත් 4/4 තමයි. මම කියන්නේ මේ notes ගොඩක් තියෙන හින්දා මේ 4/4 කියන time එක ඇතුලේ notes ලියලා තියෙන්නේ. දැන් ඒ කියන්නේ එකේව හතරක්ම දාලා නැහැ. හරි? දැන් අපිට රුපියල් 4ක් දෙන්න ඕන නම් රුපියල් 4ක් දෙන්න පුළුවන්, දෙකේව දෙකක් දෙන්න පුළුවන්. හරි? තුනේ කාසේ නේ උනට අපි ගණිතයෙන් කතා කරලා 3යි එකක් දෙන්නත් පුළුවන්. හරි. හැබැයි මේ මෙතන තියෙන්නේ ඔය එකක් තමයි. first bar එක exercise 1 first bar එක ඒකේ notes 3යි ලියලා දෙන්නේ bar එකට. ඒ හේතුව තමයි පළවෙනි notes දෙක project. එතකොට 1 1 2යි තුන්වෙනි note එක minimum එකක්. එතකොට project එකේ වටිනාකම 1යි. එතකොට 1 1 2යි project දෙකක් තියෙනවා minimum එකේ වටිනාකම 2යි. එතකොට 1 1 2යි minimum එකේ 2යි 4යි. එතන 4 complete වෙලා තියෙනවා. ඊට පස්සේ ගාලා තියෙනවා අර bar එක වෙන් කරන ඉර. හරහාට ඉර ගාලා තියෙනවා. එතකොට ඒක එක bar එකක්. හරි. එතකොට ඒක ඒ notes උඩින් දාලා තියෙනවා IMI ETC කියලා. එතකොට IMI කියන්නේ right hand fingers IMI. හරි. ඒ ටික තමයි ලියලා තියෙන්නේ. හරි. ETC කියන්නේ සාමාන්‍යයෙන් මේක දැනට ඔයාලා මෙහෙම එකම finger එකෙන් play කරන්න එපා. fingers මාරු කරන්න. එකක් I එකක් K. අපි කියන finger alternation. එතකොට finger ඕන විදිහට අපිට use කරන්න පුළුවන්. හරි. හරි. අපි ඒක නිකන් ඒතකොට ප්ලේ කරලා බලමු. මේකට ස්ලෝ කවුන්ට් එකක් ගන්න. මේක කියලා තියෙනවා ගොඩක් ෆාස්ට් ප්ලේ කරන්න එපා කියලා. ඒක මියුසික් වල පටන් ගන්න හෝ අපි දවසක් පටන් ගන්නදී වෝම් අප් වෙලා යම් කිසි තත්ත්වයකට ආවම එකපාරක් ගත්ත ගමන් හිත එකක් ගහන්නේ නැහැ සාමාන්‍යයෙන් වෝම් අප් කරලා තමයි පටන් ගන්නෙ. ඒක අපේ ෆිසිකල් පැත්තට හොඳයි. ඉන්ජරිස් එහෙම එන්නේ නැහැ වයසට යද්දි. ඒක වෙන එක අඩු වෙනවා. හරි. එතකොට මෙතන IMI ETC ඊට පස්සේ count එක මම ගාව first bar එකේ තියෙන්නේ මේ වගේ notes 3යි. හැබැයි අන්තිම note එකේ value එක 2ක් කියලා. ඊට පස්සේ දෙවෙනි bar එකේ project එකයි dotted minimum එක. ඒතකොට project එකේ value එක එකයි dotted minimum එකේ value එක 3යි. 1යි 3යි 4යි එතනත් හරි. ඊට පස්සේ third bar එකේ project 4ක් තියෙනවා 1 2 3 4. ඒක හරි. ඊට පස්සේ fourth bar එකේ minimum දෙකක් තියෙනවා. minimum එක වටිනාකම 2යි. එතකොට 2 2යි 4යි. එතනත් හරි. ඊට පස්සේ එකෙත් එහෙම තියෙන්නේ. අන්තිම bar එකේ තියෙනවා ඒ line එක අවසාන වෙන අන්තිම bar එක එක note එකක් දාලා අපි කතා වුණේ ඒ note එක තමයි semi brief. ඒකේ value එක count 4යි. කියන්නේ 1 2 3 4 එච්චරක් වටනවා ඒ note එක. හරි. අපි මේක play කරලා බලමු. ඉස්සරේ I finger එකෙන් බලන්න. I මේ දෙකෙන් තමයි play කරන්නේ. හරි. play කරන්න කලින් මම කියන්නේ ක්ලාසිකල් ගිටාර් එකක් තියාගන්න විදිය. මම මේකට links වෙනම දානවා. Scott Tenon position කියලා දාන්න මේක. links වෙනම තියෙන එකක් තියෙනවා. description එකේ මම දාන්න. pumping nylon කියලා method එකක් ආවා. ඒකේ technique basic තමයි සාමාන්‍ය technique එකක් use build up කරන්න basic ඉඳන්. එයා සමහරට ඒ ගිටාරේ හොඳට play කරාගේ තියාන් හිට කියලා අපිට මුලින් මේ action එකේ එන්නේ නැහැ. හේතුව අපේ ඒකට උරු නැති නිසා. ඉතින් ඒක ලොකුවට සලකන්න එපා. හැබැයි ටෙක්නික් එකකටම ගහන්න බලන්න. මෙහෙම කොන්ද කෙලින් තියා ඉස්සරින් ඉඳ ගන්න. හරි. මම මේ පොසිෂන් එකට ෆොටෝ එකක් දාන්න. එතකොට මේ දකුණු අත මෙහෙම තිබ්බා. මෙහෙම නිකන් ස්ට්‍රින්ග් මේ තම්බ් එක තිබ්බා ෆිෆ්ත් ස්ට්‍රින්ග් එකට පස්වෙනි කම්බියට. ඉතින් අනිත් මේ I finger එක තිබ්බා third එකට M finger එක තිබ්බා second එකට A finger එක තිබ්බා first එකට. මෙහෙම නිකන් තියාගන්න. මෙහෙම පොර මේ අත කොයි වෙලාවෙත් දකුණු අත මෙහෙම කරන්නත් එපා මෙහෙම කරලා ගහන්නත් එපා. සාමාන්‍ය වෙලාව මෙතන තිබ්බම natural position එකකට ගන්න. මේ wrist එක ගොඩක් නවන්නත් එපා මෙහෙම. එතකොට මේ
අපේ එන බ්ලඩ් ෆ්ලෝ එක අඩු වෙනවා. දැන් අපි අර වතුර බටේකට වතුර පුරවන නිකන් බටේ නැවුවම වතුර එන්නේ නැහනේ. එතකොට ඒක හොඳ දෙයක් නෙමෙයි ගිටාරිස්ට් කෙනෙක්. හරි. එතකොට ඒක හරි. අපි left hand එකෙන් තමයි අපි යූස් කරන්නේ. හැබැයි මම left hand එක ගැනත් කියන්න. සාමාන්‍යයෙන් අපි මේ thumb එක මෙහෙම දාන්නේ නැහැ. සාමාන්‍ය ස්ටිල් acoustic guitar එකක් ගහනවා වගේ rock සමහර rock electric ගහන අයත් ගහනවා. මේ ටෙක්නික් එක යූස් කරන්නේ නැහැ. මෙහෙම නවන්නේ නැහැ මේ ඇඟිල්ල. ඒක මේ තියෙන්න ඕන මේක සමානව උඩට ආවට කමන්නේ ඇඟිල්ල නවන්න දෙපා. ඇඟිල්ල නාපු ගමන් මෙතන අත බ්ලොක් වෙලා මෙතන අත මේ මසල් එක තද වෙනවා. ඒ හින්දා මෙහෙම තියාගන්න. මේ මෙතන මේ කියනවා මේ මෙතන බෙන්ඩ් වෙන තැන. හරි. එතන මෙහෙම නවන්නත් එපා මෙහෙම තියාගන්නත් එපා. සාමාන්‍ය මෙහෙම අත බිමට දාලා මෙහෙම එද්දි මේ පොසිෂන් එක තියාගන්න. හරි. එතකොට මේ අපි පිටිපස්සේ මේකේ නෙක් එක මේ ආම් එක අල්ලන්නේ මේ ඇඟිල්ල මේ හරිය මහ අපේ ඇඟිල්ල මෙන්න මේ ප්‍රදේශයෙන් තමයි අල්ලන්නේ. මේ මෙහෙම තියන්නේ අතේ. මෙහෙම තියන්නේ. හරි. එතකොට එහෙම තමයි අල්ලන්නේ. නිකන් බේසික් ඕවා හරිද? ඒක ඕවා තමයි ඩෙවලොප් කරන්න ඉස්සරහට. ඊට පස්සේ අපි යටට ආපුවම මේ ගිටාර් එක තියාගන්නේ දකුණු කකුල උඩයි වම් කකුල උඩයි මෙතන පපුව මැද මේ හරි කම්ෆර්ටබල් විදිහට මෙහෙම තියාගන්න. හරි? එහෙම තමයි තියාගන්න ඕනේ. හරි? එතකොට එහෙම තියාගෙන තමයි කොන්ද කෙලින් තියාගෙන ගොඩක් සමහර මේ හයිට් එක කියන එක එක්කෙනාට වෙනස් වෙනවා. හැබැයි සාමාන්‍ය මෙහෙම හිටපුවාම මේ උරහිස් දෙක එහෙම ඇද වෙන්න නැතුව කෙලින් තියෙන පොසිෂන් එකක් ඔයාලා හදාගන්න. එතකොට ලේසි ඔයාලා කොන්දේ අමාරු වෙන්නේ නැහැ. හරි. ඊට පස්සේ මේ දැන් මම රයිට් හෑන්ඩ් ඉඳලා මගේ ලෙෆ්ට් ලෙග් එකට එනවා ෆුට් රෙස්ට් එකක්. මම මේක පෙන්නන්නේ නැහැ. හැබැයි ඒ වෙනුවට මම මේක යූස් කරන හේතුව මේකෙන් අර ඒ උස්සලා ගිටාර් එක තියෙන නිසා. එතකොට ඒ ෆුට් රෙස්ට් එකක් තියාගෙන ෆොටෝ එකක් මම දාන්න. සහ අර ස්කොට් එනන්ගේ ටෙක්නික් ඒ මෙතඩ් එක මම දාන්න. ඒකේ තියෙනවා බේසික් ටෙක්නික්ස් ඒකම ඒ විදිහට දැනට ෆලෝ කරන්න. හරි. මෙහෙම තියාගත්තා. ඊට පස්සේ එක්සර්සයිස් 1 අපි දැන් ප්ලේ කරනවා. ඉස්සරින්ම I finger එකකින් ස්ටාර්ට් කරමු. එතකොට I කියන්නේ සෙකන්ඩ් නෝට් එක I එහෙම පොඩ්ඩක් මතක තියා ප්ලේ කරන්න. හරි. අපි ස්ලෝ කවුන්ට් එකක් ගන්නවා. 1 2 3 4 අපි හිතෙන් කවුන්ට් කරලා ප්ලේ කරොත් ප්ලේ වෙන්නේ. හරි. අපි නිකන් උඩ ඔයාලට කවුන්ට් එක එයා දීලා තියෙනවා ලියලා තියෙනවා. හරි. මම නිකන් කවුන්ට් මම කටින් කවුන්ට් කරන ගමන් ප්ලේ කරන්න. 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 හරි. එතකොට ඔයාලට ෆස්ට් ටයිම් I වලින් ස්ටාර්ට් කරගෙන ඇඟිලි දෙක මාරුවෙන් යන්න පුළුවන්. සෙකන්ඩ් ටයිම් මම කියනවා M වලින් ස්ටාර්ට් කරන් ඒ ඇඟිලි දෙක මාරුවෙන් යන්න. හරි. ඊට පස්සේ අපි එක්සර්සයිස් 2 වලට ආවම ඒක 3 4 3 4 කියන්නේ බාර් එකකට 3යි. ඒතකොට අර යන 1 2 3 4 අරක 3ෙන් 3ට 1 2 3. එතකොට එක්සර්සයිස් 2 එක කියන්නේ 3ෙන් 3ට. කියන්නේ නෝට්ස් 3ෙන් 3ට. කවුන්ට්ස් 3ෙන් 3ට. හරි. නෝට්ස් නෙමෙයි කවුන්ට්ස් 3ෙන් 3. හරි. එතකොට ඒක 1 2 3 1 2 3 1 2 බාර් එකක් අස්සේ කවුන්ට්ස් 3යි. ඊළඟ එකේ ආයේ කවුන්ට් 1 ඉඳන් ෆස්ට් බාර් එකේ කවුන්ට් 1 ඉඳන් 3ක් ගන්නවා. දෙවෙනි එකේ ආයේ
second bar එකේ ඉඳලා 1 2 3 කියලා count කරලා මොහොම දිගටම line එක දිගටම යනවා. හරි. exercise 2 MIN කියලා ලියලා තියෙනවා fingers. ඒක අපිට manage කරන්න පුළුවන්. ඕක ඉවර වෙලා I වලින් පටන් කරගෙන ගහන්න. හරි. ඊට පස්සේ 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 ඒ වගේ ටෙම්පෝ එකකට ප්ලේ කරන්න පුළුවන්. හැබැයි මම කියන්නේ තව පොඩ්ඩක් අඩු කරලා ප්ලේ කරන්න. අර වෙලාව ටිකක් වීඩියෝ එක ඇදෙන නිසා මම කිව්වේ. හරි මම තව එකපාරක් ප්ලේ කරන්න. 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 හරි. ඊට පස්සේ exercise 3 එක 4 4 ඊට පස්සේ ඉස්සරින්ම අපි count 4ක් ගන්න. මේක අපි කටින් කීයේ ගණන් කරනවට වැඩිය පුළුවන් නම් හිතෙන්ම ගණන් කරන්න එක හිතෙන් පුරුදු නැත්නම් කකුලෙන් පොඩි ටැප් එකක් තියාගෙන හැබැයි හිතින් count කරනවා නම් තමයි හොඳම දේ. කරගෙන මේක පොඩ්ඩක් අඩුනේ මෙට්‍රෝම් එකකට දාලා වගේ ප්ලේ කරන්න පුළුවන් නම් ඒකත් හොඳයි. ඉස්සරින් count කරන්න ඊට පස්සේ අන්තිම හරිය තමයි මෙට්‍රෝම් එක දාලා ප්ලේ කරන්න ඕන. හරි. මේ දෙකම බැලන්ස් එක යන්න. හරි. exercise 3 1 2 3 4 sorry exercise 3 1 2 3 4 දැන් මම count කරන ගමන් play කරන්න 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 හරි. ඒක අපිට මොන ඇඟිල්ලෙන්ද ප්ලේ කරන්න ඕන කියලා නෑ. දැනට මේ upper 3 strings කියලා අපි කිව්වේ E first, B second, G third. ඒක IM වලින් විතරක් දැනට ප්ලේ කරන්න. ඉස්සරහට එක වෙනස් වෙනවා. හරි. ඊට පස්සේ exercise 4 3 2 කියලා තියෙනවා. එතකොට දැන් මේ මෙයාලා කියනවා 1 2 3 කියලා ප්ලේ කරන්න. 3 2 කියන්නේ මම කිව්වා මොකද්ද time signature එක කොහොමද හැදෙන්නේ කියලා. හරි. ඒකත් මෙයාලා කියලා තියෙන විදිහට ප්ලේ කරමු. ටිකක් slow. 1 2 3 1 2 3 1 2 3 1 2 3 හරි ආයෙක පාරක් 1 2 3 1 2 3 1 2 3 1 2 3 හරි ඊට පස්සේ notes on open strings අපි ඒ ටික තමයි යන්නේ exercise 5 පස්වෙනි exercise එක. ඒක අපිට ඇඩ් වෙනවා. දැන් මේ ඒක බාස් දෙකක් කපල් කරලා තියෙනවා. අර වරහණක එක සම්බන්ධ කරලා තියෙනවා. ඒක ඔයාලා ගහන්නේ උඩ ලයින් එක විතරයි. මේක අපි දැනට ප්ලේ කරපුවේ ලයින් එකයි තියෙන්නේ. මේකේ ලයින් දෙකක් සෙට් කරලා තියෙනවා. ඔයාලා උඩ ලයින් එක විතරයි ගහන්නේ. ඊටු එක ටීචර් ගහන්නේ. කියන්නේ මම කවුරු හරි ඔයාලත් එක්ක හෝ වගේ යාළුවෙක් එක්ක ප්ලේ කරන්න පුළුවන්. ඒ ඩුවට් එකක් කියන්නේ එහෙමයි. හරි. එතකොට ඔයාලා උඩ ලයින් එක විතරක් ගහපුවම හරි. යට අර බේස් නෝට් එක ගහන්න ඒක තාම කියා දීලා නැහැ. ඒක ඔයාලට පස්සේ ආයෙතෙන්ට try කරන්න පුළුවන්. දැනට උඩ ලයින් එක විතරක් ගහන්න. top line එක. හරි. exercise 5. එතකොට ඒක ඇඩ් වෙනවා B එකත් ඇඩ් වෙනවා මේ E එක විතරක් නෙමෙයි තියෙන්නේ. අපි දැනට play කරේ E first එක විතරයි. දැන් ඊළඟ එක 1 2 3 4 first bar එකේ 4 වෙනි note එක B එකක් තියෙනවා. එතකොට B එක කියන්නේ third line එකේ තියෙනවා. හරි. එතකොට E එක තියෙන්නේ fourth
ස්පේස්. හරි. ඊට පස්සේ G එකක් තියෙනවා. G එකේ තියෙන second line එහෙම තමයි තියෙන්නේ. හරි. ඒකත් ප්ලේ කරමු. start IMI කියලා IMIM 1 2 3 4 දැන් මම ඉස්සරහට ගොඩාක් කවුන්ට් කරන්නේ ඒක ඔයා කවුන්ට් එක ඔළුවේ තියා ගන්න ඕන. මම මුලින් විතරක් කවුන්ට් කරන්න. 1 2 3 4 ඊට පස්සේ exercise 6 එක 3 4 එකත් මම ප්ලේ කරන්න 1 2 3 ආයෙ මම ස්ලෝ කරලා ප්ලේ කරන්න 1 2 3 හරි. ඊට පස්සේ අපි යමු exercise 7 එක තියෙන්නේ page number 18 18. හරි. 7 එක 2 4. එතකොට 2 4 කියන්නේ 1 2 1 2. බාර් එකක් ඇතුලේ 2 counts. ආය 2 counts එහෙම එකතු වෙලා හැදෙන එකක් තමයි තියෙන්නේ. හරි. 1 2 තව එක පාරක් 1 2 හරි. ඊට පස්සේ තියෙනවා the lower 3 strings. upper 3 strings කියන්නේ E first, B second, G third. Lower 3 strings කියන්නේ මේ open D, A, E, D fourth, A fifth, E sixth. ඒකේ notes තුන staff එකේ එන විදිය ඇඳලා තියෙනවා. ඒක image එක ඒ රූපේ ඇහැට ඔළුවට දාගන්න ඕන. ඒක ඒ තමයි මේ ඒක හොයාගන්න මේක ඇඳලා තියෙනවා. හරි. 4th 5th 6th එතකොට මේ තුන තමයි දැන් කරන්නේ. ඒකට අපි කියනවා the lower 3 strings. හරි. lower 3 strings කියන්නේ ඒ තුන. හරි. එතකොට 8 ඉඳන් අපි යන්නේ මේ note සේරම එන්න පුළුවන්. දැන් අපි මෙච්චර වෙලා ඉගෙන ගත්තු E B G D A E. හරි. මේ base strings lower 3 strings play කරන්නේ දැනට thumb එකෙන්. එතකොට thumb එක සාමාන්‍යයෙන් place කරන විදිය මම අර වීඩියෝ එකේ සේරම දානවා. මොකද මෙතන detail wise පෙන්වන්න බැරි නිසා. හරි. 4th string 5th 6th. එතකොට ඒ තුන මේ thumb එකෙන් විතරයි දැනට play කරන්නේ. මේක ඉස්සරහට pieces වලදී IM ඒ වලින් play කරනවා scales play කරද්දී ඊට පස්සේ දැනට අපි මේක ලියලා තියෙන විදියට play කරමු. මේක දැන් ඇඟිලි ටික තියෙනවා. ඔයාලට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. දැන් මෙතන තියෙනවා P I M I එහෙම තියෙනවා. හරි. අපි 8 play කරමු. ඒකේ top line එක විතරයි හැම එකෙම play කරන්නේ. duet මේ ලියලා තියෙන්නේ. හරි. 1 2 3 4 1 2 3 4
ටිකක් ස්ලෝ කරලා 1 2 3 4 ඊට පස්සේ exercise 9 page number 19 හරි ඒකේ තියෙනවා ඒක සේරම ප්ලේ කරන්නේ මම කිව්වා මේ lower strings thumbing කියලා ඒ passage එකම ප්ලේ කරන්නේ 9 exercise එකම ප්ලේ කරන්නේ thumbing මෙහෙම තමයි ප්ලේ කරන්නේ බලන්න 1 2 3 4 एक बार प्ले करना 1 2 3 4 තම් එක ප්ලේ කරද්දී ඇඟිල්ල මෙහෙම රවුමට යන්නේ මේ හැඩේ ඒ මූවමන්ට් එක රවුමට යන්නේ. ඒ කියන්නේ ඒක පොඩ්ඩක් බලා ගන්න මම ප්ලේ කරද්දී එහෙම යන්නේ. මෙහෙම යන්නේ. ඒ රටාවකට එහෙම යන්නේ. නැත්තම් මේක කියනවා ස්ට්‍රෝක්ස් අපි සාමාන්‍යයෙන් දැන් ෆ්‍රී ස්ට්‍රෝක් කියන ස්ට්‍රෝක් එක තමයි ප්ලේ කරේ. ඒක රෙස්ට්‍රෝක්ස් ප්ලේ කරේ රෙස්ට්‍රෝක් කියලා දෙනවා මම පස්සේ කියන්නම්. දැනට මේ මූවමන්ට් එක යන්න ඕන මේ විදිහට. හරි. ඊට පස්සේ අපි එක්සර්සයිස් 10 10 प्ले करना 1 2 3 आए एक बार प्ले करना एक्सरसाइज 11 ඒකේ තියෙන කර බේස් නෝට් එක thumb එකේ අනිත් එක ෆස්ට් නෝට් එක ඔයාලට මෙහෙම ප්ලේ කරන්න පුළුවන් B M P M I එහෙම ප්ලේ කරන්න පුළුවන් P M නැත්නම් P I M මේ දෙකටම ප්ලේ කරන්න. ඒ කියන්නේ thumb එක බේස් නෝට් එකේ thumb එක ගිහුවා මේ ඇඟිලි දෙක ඉස්සරින් මාරු කරලා එහෙම ප්ලේ කරන්න පුළුවන්. ඒතකොට මම ප්ලේ කරනවා P I M 1 2 3 आया බලන්න 1 2 3 හරි දැන් මේ arpeggio exercise for daily practice arpeggio එක කියන්නේ දැන් එක්තරා රිද්ම් එකකට හැදුණු notes ටිකක් කියන්නේ ඒක ටිකක් මම නිකන් උදාහරණයක් පෙන්නුවොත් නිකන් අපි දැන් අර අනිවා arpeggio අපිට සින්දුවක් arpeggio විදිහට just strum කරනවා නේද 1 2 3 4 1 2 3 අනේ ඔය තමයි arpeggios කියන්නේ හරි දැන් මම මේ සරලව කියන්නේ arpeggio එකක් කියන්නේ ඔය එකක් කියලා මතක තියාගන්න හරි එතකොට ඒක 4 4 වෙන්න පුළුවන් 2 4 වෙන්න පුළුවන් 6 8 වෙන්න පුළුවන් දැන් 4 4 නම් හරි ඒක 6 8 නේ
දැන් මේක තියෙන්නේ 64. 64 මම කිව්වේ නෑ. ඒතකොට 64 කියන එක ඔයාලා දැන් අර මම කිව්වේ ටයිම් එක හැදෙන විදිය ඉර උඩ 6 ඉර යට 4. ඒතකොට 4 ඉර යට 4 වෙනවා කියන්නේ ප්‍රොජෙක්ට් සම්බන්ධ මොකක් හරි එකක්. වැලියු එක ප්‍රොජෙක්ට් 6ක වැලියු එකක් තියෙන මොකක් හරි මියුසික් එකක් ලියලා දෙනවා. හරි. මෙතන එතකොට හැදෙන්නේ ඉර යට 4. එතන ප්‍රොජෙක්ට්. ඒතකොට ඉර උඩ 6. එතකොට 4 projects, sorry, 6 projects in the bar. ඉර උඩ 6 කියන්නේ how many? ඉර උඩ කියන්නේ කීයක් තියෙනවද කියන එක තමයි ඉර උඩින් කියන්නේ. එතන 6ක් තියෙනවා. ඉර යට 4 කියන්නේ project. මම කිව්වා ඉර යට තියෙන හැම සංඛ්‍යාවක්ම මොකක් හරි වචනයක්. ඒ කියන්නේ මොකක් හරි note value එක මේ නමක් තියෙන්නේ. හරි. එතකොට මේක count කරන්නේ 1 2 3 4 5 6 1 2 3 4 5 6 බාර් එකකට එහෙම 6ක් ගණන් කරනවා. හරි. මම නිකන් ප්ලේ කරලා පෙන්නනවා. මේක ඩේලි ප්‍රැක්ටිස් කරන්න ඕන. මේක ෆින්ගර්ස් ටිකක් ලියලා තියෙනවා. ඒ විදිහටම ගන්න ඕනේ. රයිට් හෑන්ඩ් ෆින්ගර්ස් ලියලා තියෙනවා. 1 2 3 4 5 6 1 2 3 4 හරි. PIMIMA එහෙම තමයි තියෙන්නේ. හරි. ඊට පස්සේ එක්සර්සයිස් 13 ප්ලේ කරොත් PIMIMA ඒ විදිහට තමයි. 2 3 4 5 6 මේක මොකක් ස්ලෝ ප්ලේ කරන්න. හරි. ඊට පස්සේ එතකොට 12 D තියෙන බේස් නෝට් එකට අරකට E ඇවිල්ලා තියෙනවා 13. උඩ 14 1 2 3 4 5 6 හරි. ආයෙ ප්ලේ කරන්න. 1 2 3 4 5 6 1 2 3 4 5 6 ඊට පස්සේ එක්සර්සයිස් 15 1 2 3 4 5 6 හරි. මෙතනින් අපි ෆස්ට් ඩේ එකේ කියන්නේ අපි ලෙසන් එක ඉවරයි. පළවෙනි දවසේ ඉවර කරනවා. ඉස්සරහට මේට වැඩි කෙටි කරලා කරන්න වෙනවා. මොකද සාමාන්‍ය මිනිත්තු 15ක් 20කින් ලෙසන් එකක් ඉවර ගන්න බලාපොරොත්තු වෙනවා. මොකද ගොඩක් යන්නේ නැතුව. හරි. ඉතින් අද පොඩි දේවල් කතා කරලා පොඩ්ඩක් බෑග්ග්‍රවුන්ඩ් නොයිස් එනවා සමහර වෙලාවට. ඒවා ගණන් ගන්න එපා. මම හිතනවා මම මේ රෙකෝඩ් කරන එක ඔයාලට හොඳට පේනවා, හොඳට ඇහෙනවා කියලා. ඉතින් ස්කොට් ටෙනන්ට්ගේ පම්පින් නයිලෝ ඒක YouTube එකේ දිනවා මම link එක දානවා. ඒකේ බේසික් ටික බලන්න, පොසිෂන් එක බලන්න, nail shapes බලන්න. හරි. ඒ ටිකට nails අපි nails වලට කරමු. සාමාන්‍ය nails වවන්නේ right hand එකේ විතරයි. right hand guitarist කෙනෙක්ගේ thumb එකේ මේ ටික වවන්න. ඒක balance කරලා අපි හදාගන්න ඒකට සමහරවිට natural එනවා sound එක. සමහරවිට ගොඩ කාලයක් යනවා. ඒ නිසා අපි මේ sound එක ගන්න විදිහ මම කියන්නම්. කොහොම sound එකක්ද එන්න ඕන කියන එක. හරි. ඒ link එක අනිවාර්යෙන් බලන්න. මම අවශ්‍ය links මේක free download කරගන්න පුළුවන් site එකක් තියෙනවා. ඒක මම දාන්නම්. එතකොට book එක තමයි solo guitar playing 1 4th edition. මේකේ ලියලා තියෙන්නේ ෆෙඩරික් නෝඩ්. හරි. මේ තමයි book එක. හරි. එහෙනම් කට්ටියට ස්තුතියි. මේක ඔයාලගේ ගිටාර් ප්ලේ කරන මේකට කැමැත්තක් තියෙන අයට ෂෙයා කරන්න. ඉතින් මොන හරි ඉගෙන ගත්තා කියලා හිතනවා නම් ඔයාලා යටින් කමෙන්ට් එකක් දාලා subscribe කරන්න. Okay, thank you.